හායි ඔගොල්ලන්ව මං ආදරෙන් එකතු කරගන්නවා සාෂා ඩයරිස් එක්ක. මට හිතෙනවා මුලින්ම පේජ් එකට දාන්න මෙන්න මේ වගේ ඩයරි එකක්. මගේ යාළුවොත් එක්ක ලස්සන ගමනක් යන ගමන් තමයි මේ ඉන්නේ. මේ යන්නේ අපි හැමෝම The Paro Hotel එකේ තියෙන high tea එකට. අද නම් ඉන්නේ 4 දෙනයි. බලන්නකෝ මේ තමයි entrance එක The Paro Hotel එකේ. හරිම ආසාවෙන් ගිය ගමනක්. අවුරුදු 20කටත් එහා යාළුකමක් එක්ක අපි හැමෝම ගිහින් සතුටු වුණා. මම ඔයගලන්ට පෙන්නන්නම් පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයගලොත් එක්ක මම කිව්වා වගේම රස මතක බෙදා ගන්න. මට එක්ක ඉන්නවා පසදිනී කියලා කෙනෙක්, තරුෂි, අමාෂා වගේ මම. හයිටි බුෆේ එක ඕපන් වුණා. මේ විදිහට තමයි අපේ ලස්සන සින්දු වලින් මතක වලින් මේ හැමෝම අපිව පිනෙව්වා. දැන් තියෙන්නේ කන්න තමයි. ඔන්න කන වෙලාව ආව හයිටි එකක්. රසම රස කෑම ගොඩාක් තිබුණා. රෙකමන්ඩ් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ කෑම යන්න ඕගොල්ලොත් The Paro Hotel එකේ තියෙන හයිටි එකට. මං හිතන්නේ රීසනබල් මේ ගානට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ පවුලේ අයත් එක්ක වගේ යාළුවොත් එක්ක ඔයා වගේ බොයිෆ්‍රෙන්ඩ් එක නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක යන්න මේක එන්ජොයි කරන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් අපි මුලින්ම බෙදාගත්තා. ඊට පස්සේ ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ඒගොල්ලෝ වගේම ෆැමිලි පිටින්ම ඇවිල්ලා හිටියා. අපේ ළමයිට කාලා පත් වුණා. ඉතින් මේ වගේ තමයි අපි ඔත් එක්ක ලස්සන මතක බෙදාගන්නේ. අපි යන් ඉස්සරහට. හයිටි එකේ අන්ලිමිටඩ් කෑම කන්න පුළුවන්. ඒගොල්ලෝ දෙන පැය 2 හරි පැය 3 හරි ඔන්න අපි යනවා ආයෙමත් කෑම කන්න. බලමු නේද ඉතින්. හරිම රසයි. ඇත්තටම කෑම ටික හරිම රසයි. ඒව කියව අපි යාළු 4 දෙනා මාත් එක්ක කියව කනවා. ඊට පස්සේ ඔන්න කොත්තු දාන අයියා කෙනෙක් හිටියා. ඒවත් මං කැමරා කාචයට අසු කරගත්තා. ගැල්ලම වුණාම කියව ඉන්න බැහිනා වෙලා නේද? ඊට පස්සේ අන්න ආයෙමත් අපි කෑවා. සමහර වීඩියෝ ක්ලිප් වල ළමයි වොයිස් එක දාන්න බෑ. ඒ නිසා තමයි මම වොයිස් කරන්නේ. ඇත්තටම දැන් තිබුණා නම් ආයෙමත් කන්න පුළුවන් කියන තරමටම ආසිතුණා. ඊට පස්සේ අපි ඉතින් හැමෝම ලෑස්ති වෙලා ඒගොල්ලන්ට තෑන්ක්ස් කරලා එන්න තමයි මේ හදන්නේ. තවත් කනවා. කොච්චර බෑ කිව්වත් මට ඉන්න යාළුවෝ 3 දෙනා නම් තවත් කන්න පුළුවන් යාළුවෝ ඉන්නේ. මෙතන තව දෙන්නෙක් අඩුයි. ඒ දෙන්නට පොඩි අපහසුතාවයක් මත තමයි ආවේ නැත්තේ. ඉතින් අපි යමු. ඉතින් බලන් හිටිය හැමෝටම thank you කියනවා. සාෂා ඩයරිස් එක්කම ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. Love you.